Hi guys, good morning. ඉතින් අපි අද යන්නේ down south. down south අපි ඉතින් ගොඩක් දවස් 3ක trip එකක් තමයි මම plan කරලා තියෙන්නේ. ඉතින් අද ඉතින් මම තනියම තමයි යන්නේ. දැන් අපි මුලින්ම දැන් කොළඹින් train එක නැග්ගා 7:05ට. දැන් ඉතින් කඩුවර කිට්ටු කරලා තමයි දැන් ඉන්නේ. අපි අද ගෝල් වලට ගිහිලා ගෝල් ෆෝඩ් ගිහිලා එතනින් අපි කෙලින්ම යනවා හුංගමට. හුංගම ගිහිල්ලා එතන නතරන තැන තමයි අපි අද ඉන්නේ. මේ ඉතින් අද ඉතින් කවුරුත් නෑද මම තනියම යන්නේ. අද ඉතින් සුපි කාලුවණයක් තියෙන හරිම ලස්සන දවසක් අද නම්. මේ ඊළඟ ඉතින් අපි ගෝල් වලට යමු. Hi guys, දැන් අපි ඉන්නේ ගෝල් ස්ටේෂන් එකට ටිකක් ලඟ වෙලා තව චුට්ටකින් අපි ගෝල් ස්ටේෂන් එකට යනවා. අපි දැන් ඉන්නේ ගෝල් වල. දැන් ඉතින් වෙලාව 9:45යි වෙලාව දැන්. වෙලාව අපි දැන් ඉතින් ගෝල් වලින් බැහැලා කෙලින්ම යන්නේ ඉතින් ගෝල් ෆෝට් වලට යනවා. මේ ඉතින් අපි දැන් ස්ටේෂන් එකෙන් බැහැලා දැන් ආවා. යන්නේ අද අවු එච්චර නෑ. ඉතින් අපි දැන් අද ආවේ ඉතින් ගෝල් වල. ඒක දවසේ. අද නෑ ඉතින් කවුරුත් නම් තනියම තමයි ආවේ. අද තනියම ආවේ නිසා බඩු ගොඩයි බෑකි නා ගොඩක් බරයි. මරුයි. ගාල් කොටු. මේ පැත්තේ බීච් එක මේ පැත්තේ ගාල්. ගඟ මොකක්ද දන්නේ නැහැ. ඒක නම් හරියට දන්නේ නැහැ. අද බීච් එකේ රැල්ලක් පිටතට සැර නැහැ අවුලන්නේ. දැන් මෙතන ටිකක් වෙලා ඉඳලා උඩ මහන්සි උදේ ඉඳන් එනවනේ. මේ අතන ගිහිල්ලා මම ගාලු කොබ්බර කියලා එහෙනම් හම්බෙමු. ගාලුකුඩු ඇතුලේ ඉතින් හරිම ලස්සන පාරවල් තමයි තියෙන්නේ. හරිම ලස්සන ෂොප් තියෙනවා. ඒක ෆොරිනර්ස්ලාටම හදපු ෂොප් තමයි තියෙන්නේ. يعني ඇතුලේ පාරවල් හින්දා තියෙනවා ඒක ඇතුලේ. මේ අද මේ ෆොරිනර්ස්ලා ගොඩක් වැඩි ගෝල් වල. බෙන්දරම මෙච්චර දැකලා නැහැ ගෝල් වල ෆොරිනර්ස්ලා ඉන්නවා. අද හෙනට හිටිය ෆොරිනර්ස්ලා. අපි ඉතින් ඇවිදිනවා දැන් ඉතින් පොඩ්ඩක් ඇවිදලා ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්න.
දැන් ගාල් කොටට ඇවිල්ලා ඉන්නේ. ගාල් කොට ඇවිල්ලා ඉන්නේ. ෆොරනර්ස්ලා නම් ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ. අද ගොඩක් ෆොරනර්ස්ලා බලා ගන්න පුළුවන් මේ ගාල්ල. අද ක්ලයිමේට් එකත් ගොඩක් හොඳයි. බීච් එකේ ඉතර සරණය හරිම ખાસ. ගාලු කොටුවේ තියෙන අමුතුම ලස්සනක් තියෙන ගාලු කොටුව. තාවගාවර එක්ක එන්න තිබ්බනම් තමයි ඉතින් හොඳ. ඉතින් අද කවුරුත් ආවේ නෑ. මම තනියම ආවේ. මට හරි මම තනියම ආවා. හරිම ෆන් හැබැයි. ඒ වෙලාවේ 10:34. ටික අවුවත් අඩේගෙන ඉන්නේ. කාලි කොටුවේ ඉතින් ඇවිදින්න තැන් තියෙනවා හැනදෙදී. ඇතුලේ පාරවල්. ඒ පාරවල් හරිම ලස්සනයි නිකන්. අමුතු ලස්සනක් තියෙන ඒ පාරවල්. උලට මම තා වීඩියෝ ටිකක් අරන් ඉන්නම්කො ලස්සන. එහෙනම් ශ්‍රී ලංකන් ඩබලක් මේ ස්විමින් කාන තමයි ලෑස්ති වෙන්නේ. ජයපති ෆොරන කෙනෙක් පොතක් කියවනවා මුහුද දිහා බලන්න. ඒගොල්ලෝ අපේ ලංකාවට එන්නේ අන්න ඒක බලාපොරොත්තු අපේ ලංකාවට එන්නේ. ඒගොල්ලෝ ඒකට හරි කැමතියි. ඒගොල්ලෝ යාළගේ රටවල් බිසි වෙලා යාලා නිදහස් වෙන තමයි ලංකාවට එන්නේ. ඉතින් අපේ ශ්‍රී ලංකාවේ කොල්ල දෙනෙක් ඉතින් ස්විමින් කාන තමයි යන්නේ. බලමු ඉතින් ඒගොල්ලෝ ස්විමින් කරන විදිහ. කියන්නේ ගාලු කොටුව ඇතුලේ තියෙනවා මේ පඩි පෙලක් දාලා පල්ලෙහාට බහින්න මේ එතන නාන්න පුළුවන්. එතන නාන්න පුළුවන්. එතන රැල්ල ඇත්තට සැර නෑ. මේ එතන අවුලන්න එතන ඉන්න පුළුවන්. මේ අනිත් තැන්වල බෑ. තැන්වල රැලි ගොඩක් සැරයි. අනික ගල් තියෙනවා. මෙතන ගල් එහෙම මෙච්චර නෑ. මේ එතන ඒ තැන් විදිහටම හදලා තියෙන්නේ. ඕගොල්ලොත් ගියම්ම ගිහින් බලන්න එතන නියම. මං කිව්වේ ඒගොල්ලෝ මේ නිදහස් තමයි ලංකාවට ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ. නිදහසේ රිලැක්ස් එකේ පොතක් කියවලා මේ අන්නේ නිදහස් තමයි මේ ෆොරනර්ස් ලංකාවට ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ. බලන්නකෝ ඔයාලා මේ යාළගේ නිදහස. මේ තියෙන ගෝල් ෆෝට් වල චර්ච් එක. ඒක ඉතින් ඔයාලට දැක්කම පේන එක අමුතු ලස්සනක් තියෙනවා. වෙන පාලි වල වගේ නෙමෙයි මේක. මේක අමුතු ලස්සනක් තියෙනවා ඉතින්. මේක හදලා තියෙන ඉතින් ෆොරනර්ස් වලට යන්න තමයි. බලන්නකෝ ඉතින් ඔයාලා.
දැන් ගෝල් ෆෝට් එකේ බැම්ම උඩ ඉන්නේ අපි දෙපළ මහා දේවස්ථානේ. එයා පැත්තේ මේන් රෝඩ් එක. ඉතින් යන පාරට කූල් එකක් දැන්. ඉතින් මේ වලට පේන්නේ ගෝල් ෆෝට් වලට ආවොත් අනිවාර්යයෙන්ම කට්ටිය යන තැනක් තමයි ගෝල් වල තියෙන මේ ක්ලොක් ටවර් එක බලන්න ගෝල් ෆෝට් වල. හරිම ලස්සනයි. ඉතින් ඒකට හැමෝම මෙතන ගිහින් ෆොටෝ ගන්න හරි කැමතියි. ඉතින් එහා පැත්තේ බැලුවාට පස්සේ ගාල්ලේ ක්‍රීඩාංගණය පේනවා. ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක එහා පැත්තෙන් පේනවා. ඊට පස්සේ එහා පැත්තේ ගෝල් ෆෝට්. ඊට එහා පැත්තේ තියෙන බීච් එක. ඉතින් මේ වීඩියෝ බලන්න ඔයාලත් ගෝල් වලට ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා මේ ලස්සන විදින්න ඉතින් මේක ඉතින් ලංකාවේ ඉතින් එන්න පුළුවන් හැමෝටම එන්න පුළුවන් තැනක් තමයි මේක. ඇවිත් ඒ ලස්සන විදින්න. Hi guys. ඉතින් අද ඉතින් ප්ලෑන් එක ගෝල් වලට යන එක විතරයි. උදේ ඉඳන් ඈලා හිටපු නිසා බොහොම මාන්සි ඉතින් පොඩ්ඩක්. ඒ නිසා ඉතින් අපි ඉන්න තැනට ගිහිල්ලා රෙස්ට් එකක් අරගෙන හිට උදේ ඉඳන් මේ වගේ ලංකාවේ තියෙන ලස්සන තැන් වලට යන්න. මගේ වීඩියෝ කරනකම් වීඩියෝ එක හිටියට ඔයාලට ස්තුතියි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ වලට ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එනවා. එහෙනම් සුබ දවසක් ඔයාලට.